ආයිබෝවන් සිරු දෙනාටම සුබම සුබ දවසක් වේවා. මැද පෙරදිග පැත්තේ මොකද උන්නේ ගෙවුණු පැය කිහිපය තුල මම මේ වார்த்தාව ඔබට බලාගෙන ඉක්මනට කියාගෙන යන්නම් අපි හදලා තියෙන වார்த்தාව ඔබේ කාලෙ ඉතර කරන්න ඕන නිසා ගිනිපත් වන මැද පෙරදිග නව ලෝක පිළිවෙල 2026 මාර්තු මාසයේ අවසානයේ තෙක්ම ලෝක දේශපාලන සිතියමේ දරුණුම යුද්ධ ගින්නකට මැදි වෙලා තියෙනවා. මේ හුදේ ගාසා තීරයට පමණක් නොව සීමා වෙච්ච ගැටුමක් නොව ඉරානය, ඊශ්‍රායලය, ඇමරිකා එක්සත් ජනපදය සහ කලාපයේ සන්නද්ධ කණ්ඩායම් රසක් සම්බන්ධව බහු පෙරමුණු යුද්ධයක් බවට පරිවර්තන වෙලා තියෙනවා. එහෙම නැත්නම් මල්ටි ෆ්‍රන්ට් වෝ එකක් බවට පරිවර්තන වෙලා තියෙනවා. වසර දෙකකට ආසන්න කාලයක් පුරා ඇවිලී ගිය මෙම ගැටුම් 2026 මාර්තු මාසයේ 29 සහ 30 වන විට මේ භයානකම අවධියට එළඹිලා තියෙනවා. වසර දෙකක් කියලා ඔබට මතක ඇති 2023 තමයි මේ ආරම්භය පටන් ගන්න ඊට කලින් ටික නැතුව. එහි භයානක අවධියට එළඹිලා තියෙනවා ජාත්‍යන්තර යුද විශ්ලේෂකයන් පෙන්ලා දෙනවා. විශේෂයෙන්ම Institute for the Study of War ඒ වගේම අල් ජසීරා වගේ පුවත් සේවා වාර්තා කරන දත්තයන් අපි අරගෙන මේ වාර්තාව හදලා තියෙනවා. විශේෂයෙන්ම මැද පෙරදිග බල තුලනය සම්පූර්ණයෙන්ම වෙනස් වීමේ අවදානමක් මේ වෙද්දි මතුවලා තියෙනවා. මේ වාර්තාව මගින් මම බලාපොරොත්තු වෙන්නේ ඔබට යුද භූමියේ සැබෑ තත්ත්වය සහ ගෝලීය බලපෑම විමසා බැලීම. විශේෂයෙන්ම අපි මේ වෙනකොට සිදුවෙන වෙනස්කම් තා සූක්ෂම නිරීක්ෂණය කරලා බැලුවොත් එහෙම 2026 මාර්තු අග වෙනකොට ඉරානය සිය ප්‍රතිරෝධ ආක්ෂය හරහා එහෙම නැත්නම් ඇක්සිස් ඔෆ් රෙසිස්ටන්ස් හරහා ඊශ්‍රායලය වැටලීමේ දැවන්ත මෙහෙයුමක නිරත වෙලා තිනවා. ඒ වගේම තමයි මාර්තු මාසේ 29 වන දින සතියන්ත නිවාඩු දිනයක් ඔබ දන්නවා. සමහර බොහෝ වාර්තා ඊයේ දිනේ වාර්තා වෙලා නැහැ ඉරිදා නිසා. කොහොම නමුත් සමහර දත්ත වලට අනුව පෙන්ලා දෙන ඉරානය සිය බැලිස්ටික් මිසයිල තාක්ෂණය සිරියාවේ සහ ඉරාකයේ සිටින සිය හිතවාදී කණ්ඩායම් වලට ලබා දීලා තියෙනවා කියන එක. ඒක තමයි වඩාත්ම දරුණු. මේ වඩාත්ම භයානක තත්ත්වය වන ඉරානය කියලා කියන්නේ හයිපර්සොනික් මිසයිල තාක්ෂණය, ඒ වගේම තමයි ඊශ්‍රායලයේ අයන් ඩෝම් පද්ධතියට පවා අභියෝග කරන්න පුළුවන් තාක්ෂණයක් මේගොල්ලෝ ගාව තිනවා. සිරියානු දේශ සීමාවේ දිරයිසර් ප්‍රදේශයේ පවතින සටන් මගින් පෙන්눔 කරන්නේ ඇමරිකානු කඳවුරු වලට එල්ලවන තරජනය තවදුරටත් අවසන් වෙලා නැහැ කියන එක. ඉරාන හිතවාදී සටන්කාමීන් සහ ඇමරිකානු හමුදා අතර රොකට් ප්‍රහාර හුවමාරු වීම දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. ඒ වගේම තමයි අල් ජසීරා සහ වෙනත් පුවත් ආයතනවල තියෙන දේවල් ගිහිල්ලා බැලුවාට පස්සේ අපිට පේන දෙයක් තියෙනවා. ලෝක ප්‍රකට අල් ජසීරා වගේ මේ පුවත් ආයතන විශේෂයෙන් මේ සම්බන්ධව සජීවී වාර්තාකරණයක් සිදු කරනවා. පහුගිය පුවත් ටික අපි පරිශීලනය කරාට පස්සේ පෙනී යන්නේ යුද්ධය දැන් සාමාන්‍ය වැසියන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම අඩාල කරලා තිනවා. ඒ වගේම තමයි අල් ජසීරා වාර්තා කරන ආකාරයට දකුණු ලෙබනනේ සාමසාධක කටයුතු වල නිරතව සිටි බටයකු ඊශ්‍රායල ප්‍රහාරයකින් මිය යනවා. ඉතින් ඊශ්‍රායල ප්‍රහාරයෙන් තමයි ඔහු මිය යන්නේ. එතකොට මෙය හුදෙක් අත්වැරදීමක් නොව දේශ සීමා ආතතිය උච්චතම අවස්ථාවකට පත්ව ඇති බවට තියෙන සාක්ෂියක්. මීට අමතරව ඊශ්‍රායලයේ ටෙල් අවීව් සහ ජෙරුසලම් නගරවල දසදහස් සංඛ්‍යාත ජනතාවක් පාරට බැහැලා අගමැති නෙතන්යාහුට එරෙහිව විරෝධතා දැක්වුව ඔබට මතකයි ඊයේ දවසේ. ඒ වගේම ඇමරිකාවෙත් ඒ වගේම සිදුවීම් ටිකක් සිද්ධ වුණා. යුද්ධයේ අභ්‍යන්තර දේශපාලන අත්බුරුදයක් බවට පරිවර්තන වෙමින් පවතින වෙනකොට ඇමරිකාවේ සහ ඊශ්‍රායලය තුර විශේෂයෙන්ම නසිරාතා බුරේජ් මධ්‍යම ගාසා තීරයේ ගෙනිජාවල් පැත්තට ගියාට පස්සේ මේ වාර්තාවේ වඩාත්ම සංවේදී සහ තීරණාත්මක කොටස වෙන්නේ මධ්‍යම ගාසා තීරයේ තියෙන නසිරා සහ බුරේජ් සරණාගත කඳවුරට එල්ලවන ප්‍රහාර ඊශ්‍රායල ආරක්ෂක බලකාය විසින් නෙට්සාරින් ප්‍රදේශයේ සිටි මෙම කඳවුර ඉලක්ක කරගනිමින් දැවැන්ත කාලතුවක්කු ප්‍රහාර එල්ල කරනවා. මේ ප්‍රහාරවල විශේෂත්වය වෙන්නේ ඒවා හුදෙක් සන්නද්ධ ඉලක්ක වෙත පමණක් සීමා නොවීම. නසිරාත් කඳවුරේ පවතින උමන් මාර්ග ජාල විනාශ කිරීම සඳහා ඊශ්‍රායලයේ බන්කර් බස්ටර් බෝම්බ පවා භාවිතා කරනවා කියලා තමයි වාර්තා පෙන්වලා දෙන්නේ. බුරේජ් කඳවුරේ උතුරු දෙසින් අවතන් වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් රැඳී සිටිනවා. ඒ වගේම තමයි හෙල්ලෝ ගුවන් ප්‍රහාර හේතුවෙන් නිවාස සිය ගණනක් සුණු විසුණු වෙලා ගිහිලා තියෙනවා. හමාස් සංවිධානයේ අල් කසාම් බලකාය විසින් මධ්‍යම ගාසා තීරයට ඇතුළු වීමට උත්සාහ කරන ඊශ්‍රායල මාකාවා යුද ටැංකි ඉලක්ක කරගන්නමින් තවමත් ප්‍රතිප්‍රහාර එල්ල කිරීම නිසා මේ ප්‍රදේශයේ සැබෑ යුද පිටියක් බවට පරිවර්තන වෙලා තියෙනවා. සිවිල් වැසියන් දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන සොයා පලා යන අතරතුර ගාසා තීරයේ සෞඛ්‍ය පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටලා තියෙනවා. ලෙබනන් ඊශ්‍රායල දේශ සීමා පැත්තේ තියෙන පෙරමුණ යුද පෙරමුණ පැත්තට ගියාට පස්සේ ලෙබනන් සහ ඊශ්‍රායල පවතින දේශ සීමා ගැටුම දැන් තීරණාත්මක මට්ටමකට පැමිණලා තියෙනවා. හිස්බුල්ලා සංවිධානයේ සතුව පවතින ලක්ෂයට අධික රොකට් සහ මිසයිල් ප්‍රමාණය දැන් ඊශ්‍රායලයේ ආරක්ෂාවට වැඩි තරජනයක් පරිවර්තන වෙලා තිබවට පරිවර්තන වෙලා තිනවා. රොකට් ප්‍රමාණය ලක්ෂයකට වැඩි කියලා කියන්නේ. මාර්තු මාසේ 30 වෙනිදා වන විට වාර්තා වන තොරතුරු අනුව ඊශ්‍රායල ගුවන් හමුදාව ලෙබනනේ අභ්‍යන්තරයට ගිහිලා තිනවා කිලෝමීටර් 100ක් පමණ. අභ්‍යන්තරයට ගිහිල්ලා තියෙන ඊශ්‍රායල හමුදාව 100ක් විතර ඉස්සරහට ගිහිල්ලා අභ්‍යන්තරයට ගිහිල්ලා තමයි මේ ප්‍රහාර එල්ල කරනවා කියලා කියන්නේ. මේකට ප්‍රතිචාර විදියට හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලයේ ගලිල් ප්‍රදේශයේ හමුදා මධ්‍යස්ථාන වෙත දැවැන්ත ඩෝන ප්‍රහාර එල්ල කරලා තිනවා. මේ හුදෙක් දේශ සීමා ගැටුමක් නොව සම්පූර්ණ පරිමාණයේ යුද්ධයක් නැත්නම් ෆුල් ස්කේල්
වෝ එකක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. වර්ධනය වීමේ ලකුණු දැන් පෙන්눔 කරමින් තියෙනවා. අපි රදුමුහුද පැත්තට ගියාට පස්සේ නාවික හවුර පැත්තේ නාවික අවහිරතාවය කොහොමද වෙන්නේ පැත්තේ? යමනේ හුති සටන්කාමීන්ගේ මැදිහත් වීම මේ යුද්ධයේ ගෝලීය ආර්ථික අර්බුදයක් දක්වා පුළුල් කරලා තියෙනවා. රතුමුහුදේ නාවික ගමනාගමනට එල්ලලා තියෙන තරදනයේ හේතුවෙන් ලෝක වෙළඳාම දැඩි පසුබෑමකට ලක් වෙලා තියෙනවා. මෑතකදී හුති සටන්කාමීන් විසින් නවීන මිසයිල් යොදා ගනිමින් ඇමරිකානු යුද්ධ නැව්වලට ප්‍රහාර එල්ල කිරීම ඇමරිකාව මැද පෙරදිග යුද්ධයට ඍජුව මැද ගැනීමේ උපාය මාර්ගයක් බවට පෙනෙන්න තියෙනවා. ඒ වගේ තමයි කුවේට් රාජ්‍යයේ බලශක්ති මධ්‍යස්ථානයකට එල්ල වෙච්ච ප්‍රහාරයක් සමග ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යනවා. ඒ වගේ තමයි ශ්‍රී ලංකාව වගේ රටවලට අපි වගේ රටවලට ඍජු ආර්ථික බලපෑම් ඇති කරන කරුණක්. ඉන්ධන මිල ඉහළ යාම නිසා ප්‍රවාහන වියදම් ඉහළ ගිහිල්ලා ලෝක වෙළඳපොලේ ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යාමේ දැඩි අවධානමක් පවතිනවා. ඒ වගේම තමයි තාක්ෂණික යුද්ධය පැත්තට අපිට ගියාට පස්සේ මේ යුද්ධය දැඩි තාක්ෂණික යුද්ධයක් බවට පරිවර්තන වෙලා තියෙනවා. ඩ්‍රෝන සහ මිසයිල් ආරසන පද්ධති මේ යුද්ධය ලෝකයට පෙන්වලා දෙන්නේ නවීන තාක්ෂණික නවීන තාක්ෂණය යුද භූමිය තුළ ක්‍රියාත්මක වෙන ආකාරය, විශේෂයෙන්ම ඊශ්‍රායලයේ අයන් ඩෝම්, ඒ වගේ තමයි ඩේවිඩ්ස් ලින් සහ ඇරෝ කියලා ආරක්ෂක පද්ධති ලෝකයේ දියුණුම ආරක්ෂක පද්ධති විදිහට තමයි සැලකෙන්නේ. ඒත් ඉරානය විසින් එකවර ඩ්‍රෝන සහ මිසයිල් 100 ගණනක් දියත් කිරීමේදී මේ සෝම් ඇටැක් වලදී මේ ක්‍රමය හරහා මෙම ආරක්ෂක පද්ධති අභිබවාමට උත්සාහ කරලා තියෙනවා. මෙය තාක්ෂණික යුද්ධයක් නැත්නම් සයිබර් ඇන්ඩ් ඉලෙක්ට්‍රොනික වෝෆෙයාර් එකක් විදිහට තමයි අපිට හඳුන්වන්න තියෙන්නේ. විශේෂයෙන්ම චන්ද්‍රිකා තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය නැත්නම් AI මේ හැම එකම භාවිතා කරලා තියෙනවා යුද බීමේදී. එතකොට මේවා භාවිතා කිරීම මෙහෙයුම් සඳහා යොදාගෙන මෙහිදී කැපී පෙනෙන ලක්ෂණයක් බවට පරිවර්තන වෙලා තියෙනවා. ඒ වගේම මානුෂීය අර්බුදය සහ ජාත්‍යන්තර ප්‍රතිචාර පැත්තට ගියාට පස්සේ යුද්ධයේ වඩාත්ම අඳුරු පැත්ත වෙන්නේ මානුෂීය ඛේදවාචකය. ගාසා තීරයේ රෝහල් 36කින් 30කට අධික ප්‍රමාණයක් දැන් ක්‍රියාහාරී විරහිත වෙලා තියෙනවා. ඒ වගේ තමයි ඖෂධ, පිරිසුදු ජලය සහ නිර්වින්දන ද්‍රව්‍ය නොමැතිව සල්ලකරම සිදු කිරීමට නොහැකි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒ වගේම තමයි එසා ජාතිකයේ සංවිධානය ප්‍රකාශ කරන්නේ ගාසා ජනගහනයෙන් 90%ක්ම මේ වෙද්දී අවතන් වෙලා තියෙනවා කියන එක ජාත්‍යන්තර අධිකරණය නැත්නම් ICG විසින් ඊශ්‍රායලයට මානුෂීය ආධාර ලබා දෙන්න ලෙස නියෝග කරලා තියෙනවා. හැබැයි එහෙම නියෝග කරත් ප්‍රායෝගිකව මේ ආධාර ජනතාවට ලබා දීමට අවම මට්ටමක තමයි පවතින්නේ. මේ 21 වෙනි සියවසේ ලෝකයේ අභිමව පවතින ලොකුම මානුෂීය අර්බුදයේ බවට තමයි පරිවර්තන වෙලා තියෙන්නේ. ඉරාන ඊශ්‍රායල ඍජු ගැටුම පැත්තට ගියාට පස්සේ නැත්නම් the shadow war out into the open කියන පැත්තට ගියාට පස්සේ දශක ගණනාවක් පුරා සෙවනැලි යුද්ධයක නිරත වෙච්ච ඉරානය සහ ඊශ්‍රායලය දැන් මුහුණට මුහුණ සටන් වදිනවා. 2026 මාර්තු මාසයේ අවසන් දිනවල වාර්තා වන ඊශ්‍රායලය විසින් ඉරානයේ ටෙහෙරාන් නුවරට අවට පිහිටි ආරක්ෂක මධ්‍යස්ථාන වෙත ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරා කියන එක ඊට ප්‍රතිචාර විදිහට ඉරානය ප්‍රකාශ කරන්නේ තම දේශ සීමා උල්ලංඝනය කරන්නන්ට එරෙහිව ඕනෑම මොහොතක මහා ප්‍රහාරයක් දියත් කරනවා කියන එක. මේ තත්ත්වය තුළ ලෝක බලවතුන් බෙදිලා ඉන්නවා. ඇමරිකාව සහ බටහිර රටවල් ඊශ්‍රායලයට සහාය දෙනවා වගේම රුසියාව සහ චීනය ඉරානය සමග සමීප සම්බන්ධතා පවත්වමින් සිටිනවා. මෙය තුන්වන ලෝක යුද්ධයක ආරම්භය නැත්නම් ඒකට අවශ්‍ය පසුබිම නිර්මාණය වෙනවා කියන එක තමයි පෙනෙන්න තියෙන්නේ. ඒ වගේම තමයි අපි අවසානට ගියාට පස්සේ මේ මම ඉදිරිපත් කරපු කාරණා ටික අවසන් වශයෙන් අපි නිගමනයක් විදිහට ගත්තට පස්සේ 2026 මාර්තු මාසයේ 30 වෙනිදා වෙනකොට මැද පෙරදිග කියලා කියන්නේ නිවීමට නොහැකි මහා ගිනි ජාලාවක් බවට පරිවර්තනය වීමක්. ඒ වගේ තමයි ගාසා තීරයේ සිද්ධ වෙන මානුෂීය ඛේදවාචකය, ලෙබනන දේශ සීමාවේ උණුසුම, ඒ වගේ තමයි රතු මුහුදේ සටන් සහ ඉරානයේ ඊශ්‍රායල ඍජු ගැටුම මේ කරුණු ටික අපි එක පෙරට ගත්තට පස්සේ මේකෙන් පෙනී යන්නේ කලාපීය බල තුලනය සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා කියන එක. ඒ වගේම තමයි අපි නිරන්තරයෙන්ම උත්සාහ කරන ජාත්‍යන්තර ප්‍රජාව හවෝ මැදිහත් වෙලා මේක අපි කරුණු පෙන්වන්නෙත් ඒ විදිහට අපි දන්නා මේ වීඩියෝ බොහෝ රටවල් වලින් ඉංග්‍රීසියට පරිවර්තනය කරලා ගන්නවා කියන එක පැහැදිලි. ඒ නිසා තමයි අපි බොහෝ පොහපුවත් හැම පොතක්ම සමබර කරලා දෙන්නේ. ඒ නිසා තමයි මේ අපි මේ විනාශය නවත්තන්න ඕන කියලා හැම වෙලාවෙම නිරන්තරයෙන් පෙන්වලා දෙන්නේ. යුද්ධය කියලා කියන්නේ ජයග්‍රාහකයෙක් නැති ක්‍රීඩාවක් කියන එක අපි පැහැදිලිවම දන්නවා. මේ අවසානය කුමක් වුවත් එහි වන්දිය ගෙවීමට සිද්ධ වන්නේ අහිංසක සිවිල් වැසියන්ට සහ ලෝකයේ මතු පරම්පරාවට අපගේ අපි නිරන්තරයෙන්ම පෙන්වලා දෙන්නෙත් ඒක. මේක අපි දන්නවා ශ්‍රී ලංකාව පැත්තට හැරුණට පස්සේ ශ්‍රී ලාංකික ජනතාවට, තරුණ පරම්පරාවට, දරුවන්ට මේක කොහොමද බලපාන්නේ කියන එක අපිට පේනවා සහ දැනෙනවා. මොකද අපි මේ යුද්ධයේ සිද්ධ වෙන දේවල් මානුෂීය පැත්තට ගියාට පස්සේ මේ තියෙන දේවල් අපි මොහොතින් මොහොත අපි කියවනවා. මේවා කියවද්දී අපිට පේනවා සහ දැනෙනවා මැද පෙරදිග කලාපයේ මිනිස්සු විඳින දුක සහ වේදනාව, දරුවන්ගේ අනාගතය, දරුවන්ගේ ජීවිත මේ කිසිවක් නොදන්නා
පුංචි දරුවන්ගේ ජීවිතවලට පවා අපි දැන් මේ වෙද්දි මොකද වෙලා තියෙන්නේ කියන එක ඒ පැත්තේ අපිට පේනවා. ඇත්ත වශයෙන්ම අපි ලංකාවටත් මේකට මුහුණ දෙන්න උනොත් මොන වගේ තත්ත්වයකට මුහුණ දෙන්න වෙයිද අපිට? අපේ රටේ අනාගතනේ ලෝකෙම අනාගතයේ තියෙන දැන් මැද පෙරදිග මේ බලවතුන්ගේ අතේ බලවතුන් සෙල්ලම් කරන අපේ ජීවිතත් එක්ක අපිට බලන් ඉන්න වෙලා තියෙනවා. ඒ නිසා අපි කියන්නේ දෙකට තුනට බෙදෙන්න නෙමෙයි මේ යුද්ධය අවසන් වෙන්න අවශ්‍ය පරිසරයක් තමයි නිරන්තරයෙන්ම නිර්මාණය වෙන්න ඕනේ. ඒක තමයි අපේ හුදෙක් ප්‍රාර්ථනාව සහ අපේ බලාපොරොත්තුව. අපි ගිහිල්ලා යනවා. සුබ දවසක් හැමෝටම.